හායි කොහොමද ඔයාලට? ඔන්න අද මං යනවා විශේෂ තැනකට. ඒ තමයි බයෝ බියුටි ස්කින් ක්ලිනික් එකට. ඉතින් මං ෆස්ට් ටයිම් තමා මේ වගේ තැනකට යන්නේ. මොකද ගොඩාක් කාලෙකට පස්සේ බබත් එක්ක බිසී වෙලා ගොඩාක් හිටියා. ඉතින් බලමු ඩොක්ටර් මට රෙකමන්ඩ් කරන ට්‍රීට්මන්ට් එක මොකක්ද කියලා. මොකද මගේ ස්කාස් තුන ගොඩාක් පරණ ස්කාස් තුනක්. ඊළඟ ස්කා එක ටිකක් පරණ ස්කා එකක්නේ. එතකොට එකපාරින් මේක රිමූව් කරන්න බෑ. සෙෂන්ස් ටිකක් කරන්න වෙනවා. ඒකට ස්කාස් වලටම ස්පෙસિෆික් ට්‍රීට්මන්ට්ස් තියෙනවා. සබ්මිෂන් විත් PRP, මයික්‍රෝ නීඩල්, CO2 ලේසර් වගේ ට්‍රීට්මන්ට් කැටගරිස් ගොඩක් තියෙනවා. අද අපි ඔයාලට කරමු සබ්මිෂන් විත් PRP ට්‍රීට්මන්ට් එකක්. ඒ ස්කින් එකේ කොලජන් ස්ටිමුලේට් වෙනවා වගේම මේ වගේ ස්කා එකත් ෆේඩ් වෙනවා. අපි ස්ටෙප් බයි ස්ටෙප් ඔයාගේ ට්‍රීට්මන්ට් ප්ලෑන් එකට යන්න. අද මේකෙන් අපි ඔයාගේ ට්‍රීට්මන්ට් එක ස්ටාර්ට් කරමු. ඩොක්ටර් රෙකමන්ඩ් කරා මට PRP ට්‍රීට්මන්ට් එක. ඉතින් බය වෙන්න දෙයක් නෑ මේ ට්‍රීට්මන්ට් එක. මොකද මගේම බ්ලඩ් අරන් තමයි මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක දානකොටත් මම මේ ට්‍රීට්මන්ට් එක කරලා සති දෙකක් වෙලා. ඉතින් සති දෙකකට පස්සේ තමයි මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. මොකද මට රිසල්ට් එකක් බලලා තමයි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා කියලා හිතුවේ. ඉතින් මට ලොකු රිසල්ට් එකක් තියෙනවා පළවෙනි ට්‍රීට්මන්ට් එකෙන්. ඉතින් සෙෂන් 3ක් හෝ 4ක් යන්න වෙනවා කියන එක ඩොක්ටර් මට පැහැදිලිව කිව්වා. ඉතින් මගේ දෙවෙනි සෙෂන් එක පටන් ගන්නෙ සති දෙකකින් පස්සේ. ඉතින් ලොකු වෙනසක් තියෙනවා පළවෙනි ට්‍රීට්මන්ට් එකෙන්. මම ඇත්තටම ලොකු වෙනසක් දැක්කා. ඉතින් මම රෙකමන්ඩ් කරනවා බයෝ බියුටි ස්කින් ක්ලිනික් එකට යන්න. ඔයාලගේ ඔය වගේ ස්කාස් තියෙනවා නම් ඉතින් ඔයාලට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මගේ දෙවෙනි ට්‍රීට්මන්ට් එකේදීත් මම වීඩියෝ එකක් ඔයාලට දෙන්නම්. ඉතින් මට පළවෙනි ට්‍රීට්මන්ට් එකෙන්ම ලොකු වෙනසක් මට තියෙනවා කියලා මට තේරෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ බයෝ බියුටි ස්කින් ක්ලිනික් එකේ බ්‍රාන්චස් දෙකක් තියෙනවා. එකක් නිගම්බු තියෙනවා, එකක් කොළඹ තියෙනවා. ඉතින් මම නම් ගියේ නිගම්බු බ්‍රාන්ච් එකට. මොකද මට ළඟ නිගම්බු බ්‍රාන්ච් එක. ඉතින් දෙවෙනි සෙෂන් එකෙන් අපි හම්බෙමු.